අපේ ගෙදර තියෙන පරණම රූම් එකක් සම්පූර්ණයෙන්ම වෙනස් කරමු. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර පරණ බඩු මුට්ටු ගොඩ ගහලා තිබ්බ කාමරයක්. ඉතින් අපේ අම්මලා දැන් ඉන්න කාමරේ රෙපෙයාර් එකක් නිසා අපේ අම්මලාට මේ කාමරයට මාරු වෙන්න වෙනවා. හැමදාම අනන්නේ සිමෙන්ති, හැබැයි අද මේ අනන්නේ පොටි. ඉතින් මේක නම් මාරම හෙල්ප් එකක් මට ඒ කාලේ ඉඳන්. ඉතින් මේකේ මේ බිත්ති වල අලවලා තියෙන එක ස්ටිකර්ස් ටික ගලවලා බිත්තිය මුලින්ම සුද්ධ කරගන්න තමයි මට තිබ්බේ. ඊට පස්සේ අනාගත පොටි එක අරගෙන ඇවිල්ලා මේ බිත්තියේ හැම තැනකම මම ගාන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් මම වෙනද ගෑවේ පළුදු වල විතරයි. හැබැයි අද මේ මුළු බිත්තියම ගානවා. හේතුව මේ බිත්තියේ ගාලා තියෙන පේන්ට් එකත් එක්ක තින්ත වෙන මුකුත් තින්ත මේක උඩින් ගෑවෙන්නේ නැහැ. ඉතින් ඔයාලා හිතන් හිටියා මම මේ මුළු ගෙදරම සමතලා කරයි කියලානේ. නෑ එහෙම වෙන්නේ නෑ. ඉතින් මේ ඉන්නේ දෙවෙනි දවස, මේ ඉන්නේ නෙමෙයි මේ තියෙන්නේ දෙවෙනි දවස. අපේ උදව්වට ඉන්න මාමා කියනවා එයාට රත්තරන් කෑල්ලක් හම්බුණාලු. ඉතින් දෙවෙනි දවසේදී අපි මුළු කාමරේම තින්ත ගන්න පටන් ගත්තා. හැබැයි මේක අතින් තින්ත ගන්නවට වඩා මේ ගන්න එකෙන් ගන්න එක මාරම ලේසි. වෙනද මම මේ වැඩ කරද්දි තනියෙන් කරනවා උනාට අද මේ වැඩේට මට ගෙදර හැමෝගෙම උදව්ව හම්බුණා. ඒ නිසා මට ලොකු මහන්සියක් දරන්න උනේ නැහැ. මෙන්න මේ තුන්වෙනි දවස මේ දවසේ තමයි අපේ රූම් එකේ, මගේ රූම් එකේ නෙමෙයි අපේ අම්මලා ඉන්න රූම් එකේ සිවිලිම ගහන්න පටන් ගන්න. ඉතින් මේ වැඩ ඔක්කොම ඉවර වෙනකොට රෑ 10-11 විතර වුණා. ඉතින් දැන් අපි මේ ලෑස්ති වෙන්නේ බිම තියෙන කාපට් එක මාරු කරලා අලුත් කාපට් එකක් දාන්න. ඉතින් ඔයාලම දැන් බලන්න කොහොමද මේකේ ෆයිනල් ලුක් එක කියලා.